මම කැමතිම කතෝලිකයක් වෙන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ අරගල. නමේ තියෙන විදිහටම මේක ඇවිල්ලා අරගලයක කතාවක්. එක අරගලයක් නෙමෙයි. අරගල කීපයක්ම තියෙනවා. සාමූහික අරගල වගේම ස්වාධීන තනිව සිදු කරන අරගලත් මේකේ පසුබිම් වෙලා තියෙනවා. අපි අරගල ගැන කොච්චර පොත් කියවලා තිබුණත් අපේ ජීවිත කාලය තුලදීම අපි මුහුණ දීපු අරගලයකුත් තියෙනවානේ. එතකොට ඒ අරගල ගැන තමයි මේ පොත පසුබිම් වෙලා තියෙන්නේ. පොතේ කතාව ගැන කෙටියෙන් කිව්වොත් ලංකාවේ දෙමළ ඊළාම් යුද්ධයේ හේතුවෙන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දීපු රත්නම් පවුලේ සීයා ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. ඒ පවුලේ සුදර්ශනී කියන්නේ එතකොට මිනිබිරිය. මේ සීයා ලංකාවට ගොඩාක් ආදරෙයි ඉන්දියාවේ හිටියට. යාගේ හිත තියෙන ලංකාවේ. යාට ලංකාවට කොයි වෙලාවෙ හරි යන්න තමයි බලාගෙන ඉන්නේ. හැබැයි මේ පවුලේ තුන්වෙනි පරම්පරාවට එහෙම අදහසක් නැහැ. ඒගොල්ලන්ට සීයා කියන තරම් ශ්‍රී ලංකාව හොඳ රටක් විදිහට දකින්නේ නැහැ. තමන්ගේ බෞද්ධම විදිහට ශ්‍රී ලංකාව ගැන හැඟීමක්, ඒ ගැන පිළිගැනීමක් ඔවුන්ගේ හිතේ නැහැ. ඔවුන්ට හිතෙන්නේ ශ්‍රී ලංකාව කියන්නේ ඔවුන්ට ප්‍රශ්න ඇති කරන අර්බුදයකට ඇදලා දාපු රාජ්‍යයක් විදිහට. ඒ වගේම සුදර්ශනී හිතනවා තමන් කිසිම රටකට අයිති නැහැ. තමන්ට රටක් නැති විදිහ තමයි ඉන්දියාවවත් ලංකාවත් තමන්ගේ රට නෙවෙයි කියලා තමයි එයා හිතන්නේ. යුද්ධය අවසන් වීමත් එක්ක මේ රත්නම් පවුල ලංකාවට පදිංචියට එනවා. හැබැයි සුදර්ශනී එන්න කැමති වෙන්නේ නැහැ. සුදර්ශනී තනියම ඉන්දියාවේ නවතිනවා. අනිත් රාවන් කියන්නේ ලංකාවේ කෙනෙක්. එයා රිසර්ච් එකකට ඉන්දියාවට යනවා. ඒ වගේම එයා තමන්ගේ කුඩා කාලේ තමන්ට සෙල්ලම් කරපු ජෝතිකාව හොයාගෙන ඉන්දියාවට යනවා. ඉතින් ඔය අතරතුර තමයි රාවන්ට සුදර්ශනීව හම්බ වෙන්නේ. සුදර්ශනීගේ රාවන්ගේ කතාව ඉවර වෙන්නේ ලංකාවේ ඇති වුණු ජාති ආගම් පසුකලා ආරම්භ වෙච්ච ගෝල්ෆේස් අරගලයත් එක්ක. ඇත්තටම කිව්වොත් සුදර්ශනීගේ රාවන්ගේ කතාව ඉවර වෙනවා නෙමෙයි. පටන් ගන්න එතනින් කිව්වොත් හරියටම හරි. මොකද සුදර්ශනී තමන්ගේ පවුලේ අය එපා කියද්දි ලංකාවට එනවා අරගල සමයේදී රාවන්ගේ ඉල්ලීම පිට අරගලයට සහාය ලබා දෙන්න. සුනේත්‍රා මහත්මියගේ සුපුරුදු රිද්මය මේ පොතේ නොඅඩුවම තියෙනවා. ඉන්දියාව පසුබිම් වෙච්ච කතන්දර, දකුණු ඉන්දියාව ප්‍රධාන වශයෙන්, ඒ වගේම ලංකාවේ යුද්ධය ආශ්‍රිත කතන්දර, ජාති ආගම් මිශ්‍ර වෙලා, ඒ වයින් බහැරව එතනින් එහාට ගිහිල්ලා මිනිසත්කම ගැන විතරක්ම කතා කරන සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ මේ පොතත් සුපුරුදු පරිදි මානුෂීය පැත්තට හුඟක්ම බරයි. මේ පොත කියවගෙන යද්දි මට සුනේත්‍රා මහත්මියගේම සෞම්‍ය ලෝකයේ පොතත් මතක් වුණා. ඒකම පොත් දෙකෙම කතා කරනවා ශ්‍රී ලංකාවේ දෙමළ ඊළාම් යුද්ධයේ හේතුවෙන් අවතන් වෙච්ච අසරණ බවට පත් වෙච්ච මිනිසුන් පිළිබඳව. මට නම් හිතෙන්නේ මේ පොත මෙතනින් ඉවර වුණ නැත්තම් හොඳයි. තව කොටසක් ආවනම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස.